කොහොමද ඉතින් ඔයාලට අද එනවද මාත් එක්ක දවස් දෙකක කරපු වැඩ ගොඩාක් තියෙන වීඩියෝ එකක් බලන්න. වීඩියෝ එක අද පෝස්ට් කරාට ඇත්තම කිව්වොත් මේ මදර්ස් ඩේ එක දවසේ ඊට පහුවදායි ගත්ත වීඩියෝස් ටිකක් තමයි ඇත්තටම තියෙන්නේ. මයි අයියේ මේ කියව යන්නේ මදර්ස් ඩේ එක දවසේ අපේ අම්මටයි අයියලාගේ අම්මටයි අක්කටයි gift එකක් අරන් ඉන්න. මදර්ස් ඩේ එකට අක්කට gift එකක් ගන්න අයියා වුවත් අක්කට තින්නවනේ චූටි පැටියෙක්. ඉතින් චූටි පැටියා ගැතින් අක්කට gift එකක් දෙන්න ඕනින්ද තමයි එයාටත් gift එකක් ගන්න. එයාට තාම තේරෙන්නේ නැහැ නේ අම්මිට gift එකක් කරන් දෙන්න. ගෙනාපු flowers ටිකත් wrapping කරලා මයි නංගි චූටි note එකකුත් ලියලා කට්ටියටම gift එක ගිහින් දුන්නා. අයියලගේ අම්මටයි අක්කටයි gift එක දෙන එක මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ වෙලාව එකපාර දෙන්න වුණා. අපේ අම්මව සර්ප්‍රයිස් කරපු එක මම මේකටම ඇඩ් කරන්න. අම්මව සර්ප්‍රයිස් කරලා ඉවරලා මයි නංගි ඊළඟට කරේ අම්මවයි තාත්තවයි අපේ ෂේන් පැටියවයි අල්ලගෙන මේ දවස්වල TikTok එකේ viral වෙන TikTok වීඩියෝස් ටිකක් කරපු එක. ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ පහුවදා උදේ අපේ අම්මට චුට්ටක් අසනීප ගතියක් තිබ්බින්ද එදා මට උයන්න උනේ. අම්මා උදේට උයලා තිබ්බා. උදේට විතරයි. ඊට පස්සේ ඉතින් මම දවල්ටයි රැයටයි කෑම හදන්න පටන් ගත්තා. හාල් ටික මුලින්ම හොදලා ලිපේ තියාගෙන ඊළඟට මම කරන්න හදන්නේ පොල් එහෙම ගාලා අපේ කෑම ටික හදන්න ඕන දේවල් ටික ලෑස්ති කරගන්න එක. මේ දවස්වල ඉතින් හැමතැනටම වැස්සනේ. අපිටත් හොඳටම වහිනවා. වහින සද්දෙත් අහගෙන ආසාවෙන් මං ඔන්න ඉතින් උයන්න පටන් ගත්තා. දැන් පොල් ටික මිරිකගෙන මම මුලින්ම හදන්නේ අපේ අම්මටයි තාත්තටයි කන්න කරවල හොදි. අපේ අනිත් අය කරවල හොදි කන්න වැඩි ආස නැහැ නංගි මල්ලි මායි ඒකින්ද අම්මටයි තාත්තටයි විතරක් ඇති වෙන්න දවල්ටයි රැටයි කරවල හොදි හදාගන්න තමයි හදන්නේ. මාත් ඉතින් මේ ෆස්ට් ටයිම් හදන්නේ බයෙන් හැදුවට හැමෝම රසයි කියලා කෑම වුණාට ඒක. කරවල හොද්දත් හදලා ඉවර කරලා මම ඊළඟ ලෑස්තිනේ කලවම් මැල්ලුමක් හදාගන්න. තාත්තා මට කොළ ටිකක් අල්ලගෙන දුන්නා. මම ඉතින් ඒ ටිකත් කපාගෙන ඕන කරන දේවල් සේරම ලෑස්ති කරලා ඔන්න මැල්ලුම හදලා දැන් පොඩ්ඩක් ලිපේ තියලා මලව ගන්න ගමන් ඉන්නේ. හරි දැන් කරවල හොද්දයි මැල්ලුමයි හදලා ඉවරයි. ඊළඟට මට කරන්න තියෙන්නේ අපේ මල්ලිට ඉතින් පරිප්පු ඕනෙමනේ. ඒකින්ද මල්ලිටයි අපි කට්ටියට ඇති වෙන්න පරිප්පු හදන්න යන්නේ. මුලින්ම පරිප්පු ටිකට ඕන කරන දේවල් දාගෙන ලිපේ තියාගත්තා. මම වතුරෙන් තමයි ලිපේ තියාගත්තේ. ඊට පස්සේ හින්දෙන් ඇරලා මිටිකිරි චුට්ට දාලා පරිප්පුව හදාගෙන ඉවර කරලා ලුණු සුදු ලුණු අබ චුට්ටක් ටෙම්පරාදු කරලා මම ඒකට පරිප්පුවට මිශ්‍ර කරනවා. හැමදාම කරන්නේ නැහැ. ඉතින් ඉඳලා මේ වගේ හදන වෙලාවට තමයි කරන්නේ. ඊට පස්සේ මම හදන්නේ සොසේජස් ටිකක් තෙල් දාන්න. සොසේජස් ටිකක් තෙල් දාලා ඊට පස්සේ කුස්සියේම ටිකක් අස් කරලා දැම්මා. කුස්සියත් සේරම අස් කරලා මේ දින මම හදපු කෑම ටික ඊට පස්සේ මල්ලිටත් කෑම බෙදලා දීලා අම්මලටත් කෑම දීලා මං ගියා හොඳට නාගන්න. අසනීපලා හිටින්ද මේ ටිකේම ඇත්තටම නාන්නත් බැරි වුණා. ඉතින් අද පැයක් විතර නෑවා. හොඳට නාලා ඊට පස්සේ මාත් කාමරයට ඇවිල්ලා කෑම කෑවා. මං හදපු ඉතින් උඟ කාලෙකින් ඔය කන්නේ. ඊට පස්සේ ඉතින් මාත් ආසාවෙන් කාලා මං උතර හැම જાතියම කන්නේ ඒකින්ද කන දේවල් ටික විතර බෙදාගත්තේ. ඊට පස්සේ අපේ අම්මට නෙල්ලි වගේක් ගෙනල්ලා තිබ්බා. එයාට නෙල්ලි ජූස් එකක් පුළුවන් නම් හදලා දෙන්න කිව්වා. ඊට පස්සේ මං කරන්නේ කුස්සියට ගිහිල්ලා නෙල්ලි ජූස් එක හදන්න පටන් ගත්තා. අම්මා ගෙනල්ලා තිබ්බේ බෙහෙත් නෙල්ලි. බෙහෙත් නෙල්ලි ඇත්තටම ඉතින් හොඳයිනේ. නෙල්ලි ටිකත් හොඳට සෝදලා චූටි කෑලි වලට කපලා නෙල්ලි කෑලි කාලා මම ඒක හොඳට බ්ලෙන්ඩර් කරා. නෙල්ලි ටික හොඳට බ්ලෙන්ඩර් කරගෙන ඊළඟට මම මේ කරන්නේ දැන් නෙල්ලි ටික පෙරා ගන්න එක. දෙතුන් පාරක් විතර මං සැරෙන්සර එක පෙරා ගත්තා. ඊට පස්සේ හදාගත්ත නෙල්ලි ජූස් එක මං මග් වලට දාලා අපේ අම්මටයි තාත්තටයි ගිහින් දුන්නා. ඒ ගිහින් දුන්නාට පස්සේ තාත්තගෙනුත් පොඩි ඉල්ලීමක් ආවා. ඒ මොකද දන්නවද? කොළ කරලා දෙන්නම් පුතේ මට කැඳ එකක් හදලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් බෑ කියන්න බෑනේ. තාත්තත් කොළ කරලා ගෙනත් දුන්නා. ඊට පස්සේ මම මේ හදන්නේ තාත්තට කොළ කැඳ එකක් හදලා දෙන්න. තාත්තා ගෙනත් දීපු කොළ ටිකත් හොඳට සෝදලා අරගෙන මම මේ ලෑස්ති වෙන්නේ කැඳ එක හදන්න. පොල් ගෙඩියකුත් බිඳගෙන පොල් ටිකක් ගා ගන්නවා මං කැඳ එකට කිරි ඕන නිසා. ඊට පස්සේ ඉතින් ටක් ගාලා කැඳ එකත් හැදුවා. හදලා ඉතින් හැමෝටම බොන්න දුන්නා.
මේ වීඩියෝ එකේ ඇත්තටම ලොකු දෙයක් නෑ. මම පුළුවන් වෙලාවකයි සම්පූර්ණ ඩේ බ්ලොග් එකක්ම අරන් එන්න. එහෙනම් අතට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.